Hi guys, කොහොමද ඉතින් ඔයාලට අතකුතර එන්නේ MD Aquascaping YouTube channel එකත් එක්ක. ඔයාලන්ට පේන ඉතින් අද පොඩ්ඩක් වෙනස් පැත්තකට ඇවිල්ලා තිනවා. අද මම ඇවිල්ලා ඉන්නවා මතුගම් පැත්තට. ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ගම් ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදිනකොට මම දැක්කා තේ පාත්තියක සාමාන්‍ය දිය කඩਿੱත්තක වගේ තැනක උඩ හඳේව සහ ඉරි හඳේව ගොඩාක් මැරිලා ඉන්නවා. මම හිතන්නේ මොනවා හරි ෆර්ටිලයිසර් හරි නැත්නම් ඉන්සෙක්ටිසයිඩ්ස් හරි මොනවා හරි පලිබෝධනාශක වැටිලා. ඉතින් ඒ සෙට් එක පොඩ්ඩක් අරන් දාන්න කියලා තමයි බැලුවේ. මම ඔයාලන්ට තේ පාත්තිය පෙන්නන්නම්. මේ තේ පාත්තියට වතුර එන දිය කඩਿੱත්තක තමයි අතරම මාළු සෙට් එක මැරිලා ඉඳියේ. ඊට හැපැත්තේ තියෙන වෙල. දැන් මේ වපුරන කාර්ය නිසා ඒගොල්ලෝ පොඩි පොඩි දිලීරනාශක වගේ දේවල් ගහනවා වෙලට. ඒ නිසා ඒකේ තියෙන සැර නිසා වෙන්නේ දිය කඩਿੱත්තේ කොහොම හරි ඉන්න මාළු ටික ඔක්කොම මැරිලා ඒක නිකන් ට්‍රැප් වෙලා වගේ තින්නේ මේ කොටු වෙලා. මම බැලුවේ ඒ ටික අල්ලලා ආපහු ඇලට ගිහිල්ලා දාන්න අපි එහෙනම් ඒ ටික පොඩ්ඩක් අල්ලගමු නේද? අපි යමු. මම ටිකක් ලොකු බාස්කට් එකක ටිකක් ලොකු දැලකුයි රෙඩි කරගත්තා. මේ තියෙන්නේ තේ පාත්තිය. ඔයාලට එහා පැත්ත පේනවද දන්නේ නැහැ. වෙල තියෙන්නේ. වෙල වපුරලා තියෙන්නේ. අතන තියෙන ඇලක් මෙතන අනලා යන්නේ. මේ ඇල පැස්ස කාල් ටිකෙන් පිරෙනවා. ජූටි 12 පාරක්. මට පෙන්නන්න ඔයගොල්ලන්ට මාළු ටික කොච්චර මාළු මැරිලා ඉන්නවද කියලා මෙතන. අම්මට සි චූටි මාළු ගොඩාක් මැරිලා ඉන්නවා මෙතන. ඔයගොල්ලන්ට පේනවද දන්නේ දිගටම ට්‍රැප් වෙලා වගේ මේක ට්‍රැප් වෙච්ච තැනක්. ඒ කියන්නේ මෙතනින් එහා වතුරනේ යන අතරින් තමයි ආපහු වෙලට කනෙක්ට් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද දන්නේ අම්මට සි මගුරොත් ඉන්නවා ආඩේ. පේනවද දන්නේ මෙතන මේ එක්කෙනෙක්. හරි අමාරුවෙන් ඒගොල්ලෝ ඉන්නේ. අපි ඉක්මනට එහෙනම් මාළු ටික අල්ලගමු. රයිට් අපි එහෙනම් අල්ලගමු. මෙතන එක්කෙනෙක් ඉන්නෝ. යනවා දාමු. ආ ගොඩක් ඉන්නවා. අපි අල්ලගමු ඉක්මනට. ආලු ගොඩක් ඉන්නවා. බලමු මොකද ඉන්නේ කියලා. තල්කොස්සොත් ඉන්නවද මන් දන්නේ. ගොඩක් මාළු මැරිලා ඉන්නේ. ඒ ටික ඉතින් මාළු ටික මැරිච්ච සෙට් එක අයින් කරන්න එනවා අපිට. හඳේ ටිකක් ඉන්න උඩ හඳෙක් හරි ඉරි හඳෙක් හරි. පිට මෙතන කණේකුත් අහුණා. ඔයගලන්ට පේනවා ඇති. චන්න වෙරයිටි එකක්. තව ලොකු එක්කෙනෙක් හම්බුණා. එයාවත් දාගමු අපි. තව සෙට් එකක් අහුණා. ඒගොල්ලන්වත් දාගමු. මැරිච්ච මාළු තමයි ගොඩක් ඉන්නේ. ගොඩක් මාළු ඉන්නේ මැරිලා. මේ හුංගෝ එහෙම ඉන්නවා සෑහෙන්න මේ net එකට. අම්මන්සි හුංග පැන්න. අඩේ හුංග. ගොඩක් අය මේ net එකට පැටලෙනවා. අනීද කියලා බයයි. ඇන්නොත් එහෙම උණ ගැනෙන්න අනිනෝ. පැටසිරි. ටිකක් ලොකු මගුරෙක් අහුණා මේ. මැද ඉන්නේ එයා. අත දාන්න බයයි. ඒගොල්ලන් තියෙනවා ස්පයින් එකක් තියෙනවා. ස්පයින් එක ටිකක් සැරයි. ඇන්නුවට පස්සේ රිදෙනවා. මගුර සහ හුංග කියන මත්ස්‍ය කාණ්ඩ දෙකටම වායුගෝලයේ හුස්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ වතුර නැතුව ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. ඒගොල්ලෝ නිකන් සර්පෙක් වගේ වතුර නැති පරිසරයක උනත් බඩ ගාගෙන යන ආකාරය. අපි මේ එන වෙලාවක් ගිහිල්ලා මාළු ටිකක් පුළුවන් තරම් අල්ලගත්තා. මේගොල්ලන් දැන් පොඩ්ඩක් අපි ක්ලීන් වතුර තියෙන එකට දාගන්න. මොකද පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ හුංගු මගුරු එහෙම උඩට ඇවිල්ලා. ඒ කියන්නේ ඔක්සිජන් ටිකක් මදි. අපි පුළුවන් ටික අල්ලගමු. ගොඩක්ම කේස් එකේ මේගොල්ලන්ගේ ස්පයින්ස් එහෙම ඇනෙනවා මේකේ. ටිකක් අපි අල්ලලා දාගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි ගයිස් අපි මාළු ටික දාන්න හදන්නේ. මෙහෙම මේ සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලෝ දන්න ඇක්ලිමේෂන් කරලා දාන්නේ. මට වෙන කරන්න දෙයක් නැහැ.
මේ මාළු පොඩ දාගමු. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. පේනවද? පේනවත් දන්න එතන මාළු ගොඩක් දඟලනවා. මට හිතෙන්නේ එතනක් තින්නේ වෙල් ගුරාමි වගේ. මට සිරි එතන වෙල් ගුරාමි ගොඩක් ඉන්නවා. ඇලට දාම්. කෙලිම ඇලට දාම්. එතන නම් කාවයියොත් ඉන්නවද මන් දන්නේ නැහැ. ඉතින් අකර රැබ්බෙනවා ගණන් ගන්න එපා. ඉන්නවා ඉවර කරන්න බෑ අල්ලලා මේ net එකට අපි දාලා බලමු මොකක්ද ඉන්නේ කියලා. ඒවත් දන්නේ නැහැ ඔයගලන්ට මේ පොංගු හයිනාත් එක්ක. ඔයගලන් අපි විහස් කරමු. හම්බේ දැන් නම් හොඳට මේ පැත්තලා ඉන්නේ. මේ අන්තිම සෙට් එක. අපි හිතන අන්තිම සෙට් එක වෙන්න ඇති කියලා. ඒක දාමු. ඉතින් ගොඩක් කණයි පැට. ගොඩක් වෙලා ගිහලා මාළු ටික ඔක්කොම වගේ එතන හිටු මාළු ඔක්කොම ටික වගේ අයින් කරා. ඇලට දැම්මා. ඉතින් ගොඩක් සතුටුයි. මම හිතනවා හොඳ ඇලක් කියලා. ඉතින් මෙතන ඕගොල්ලෝ දන්න කියන ඇක්වටික් ප්ලාන්ට්ස් වර්ග දෙක තුනකුත් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්න. ඔයගලන්ට මෙතන දකින්න පුළුවන් ලෙජිනෙන්ඩ්‍රා ඔවාටා කියන ප්ලාන්ට් එක. අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙටල කියන ප්ලාන්ට් එක. ඉතින් මේ ප්ලාන්ට් එක සාමාන්‍ය ලංකාවේ බොහෝ තැන්වල දකින්න පුළුවන්. ඒ වගේම තව ස්පෙસિෆික් ප්ලාන්ට් එකක් තියෙනවා. ගොඩක් අය නැචරල් එන්වයරන්මන්ට් එකේ දැකලා නැතුව ඇති. ඔයගලන්ට මෙතන පේනවද දන්නේ හෙයා ග්‍රාස් වගේ ප්ලාන්ට් එකක්. ඉතින් මේ තියෙන්නේ එලියෝචාරිස් විවිපරස් කියන ප්ලාන්ට් එක. නැත්නම් අපි එලියෝචාරිස් විවිපරා කියලා කියනවා. මේකත් ඇත්තටම නිකන් ඇලිස්නේරියා නැනා එක වගේ ගොඩක් හීනියට උසට හැදෙන. ඇත්තම කිව්වොත් එහෙම ලොකු හෙයා ග්‍රාස් එකක් වගේ ප්ලාන්ට් එකක්. ඔයගොල්ලන්ට මේ රූපේ ප්ලේන්න තියෙන මේ ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එකත් අපිට නැචරලි මෙතන බලා ගන්න පුළුවන්. ගොඩක්ම දකින්න පුළුවන් ඉන්නේ මේ ඒරියා එකේ ලෙජිනෙන්ඩ්‍රා වාටර් එකයි මේ විවිපරස් කියන ප්ලාන්ට් එකයි තමයි. වගේම මොස් වර්ග තියෙනවා. එක එක ලෑන්ඩ් මොස් වර්ග එහෙම ගෝ වෙලා මෙහෙම තියෙනවා. මෙතන ඔයගලන්ට පේන ඇති. ওই විදිහට තමයි ඉතින් තියෙන ඔයගලන්ට පේන ඇති ලෙජිනෙන්ඩ්‍රා වාටර් එක දිගටම තියෙනවා. මෙතන වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් හොඳ ඇති. ඉතින් මම හිතනවා හොඳ වැඩක් කරේ කියලා. අපි නැවතත් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන. අදට සමු ගන්න එහෙනම්. හැමෝටම ජය වේවා. පෙරවන් සරණයි.